ඔයා එක දිගට පැය 6කට වඩා මේසයක් ළඟට වෙලා වැඩ කරන කෙනෙක්ද? එහෙමනම් ඔයාට කකුල් හිරි වැටෙන එක, කොන්දේ අමාරු, ඒ වගේම තමයි එක දිගට වාඩි වෙලා ඉන්න අපහසුතාවය ඇති වෙලා තියෙනවා. මේකට හේතුව පුටුව කියලාද ඔයා හිතුවේ? පුටුව නෙමෙයි. ඔයා වාඩි වෙලා ඉන්න ඉරියව්ව. එහෙම නැත්නම් අපි කියනවා ඕගොල්ලෝගේ මෙන්න මේ සීටින් පොස්චර් එක තමයි මේකට හේතුව. ඉතින් ඒකෙදි ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ ඔයාගේ කකුල් දෙක තියාගෙන ඉන්න විදිය. අපි වැරදි ඉරියව්වක කකුල් දෙක තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? මේ වැරදි විදියට කකුල් දෙක තියාගෙන ඉඳීමෙන් වෙන්නේ ඔයාගේ මෙන්න මේ ලෝවර් බෑක් එකට. එහෙම නැත්නම් අපි කියන කොන්දේ මෙන්න මේ පහළ ප්‍රදේශයට එන පීඩනය වැඩි නිසා තමයි ඕගොල්ලන්ට මෙන්න මේ විදියට කොන්දේ අමාරුව, කකුල් දෙක රිදෙන එක, ඒ වගේම තමයි කකුල් හිරි වැටෙන එක, ඒ වගේම තමයි ඕගොල්ලන්ට එක දිගට වාඩි වෙලා ඉන්න අපහසුතාවය දැනෙන්නේ. ඕගොල්ලෝ වැඩ ඉවර කරලා ගියත් මෙන්න මේ අපහසුතාවයන් ටික ගෙදර ගියාට පස්සෙත් ඕගොල්ලෝගේ බෙල්ල අමාරුව, ඒ වගේම තමයි ඕගොල්ලෝගේ කකුල් අමාරුව, මෙන්න මේ විදිහට හැම දෙයක්ම හැම කෙනෙක්ටම වගේ තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි ඕගොල්ලෝ නිවැරදි ඉරියව්වට කකුල් දෙක තියාගෙන ඉන්නේ නැති එක. ඉතින් මේක නිවැරදි කරන්න අපිට පුළුවන් ergonomic foot rest එකක් භාවිතා කරන්න. ඉතින් මම අදාරගෙන ඇවිල්ලා තියෙන ඕගොල්ලන්ට රිවිව් කරන්න මෙන්න මේ ergonomic foot rest එක. මේක විශේෂයෙන්ම හදලා තියෙන ඕගොල්ලොන්ගේ කකුල් නිවැරදි ඉරියව්වට තියාගන්න අවශ්‍ය විදියට. මේක ඕනෙම උසක ඉන්න කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදියට height එක adjust කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තියෙන මෙන්න මේ surface එක ගොඩක්ම ඕගොල්ලොන්ට පහසුවෙන් මේ විදියට කකුල ලිස්සන්න නැතුව තියාගන්නත් මෙන්න මේකෙදි උදව් වෙනවා. ඉතින් මේ foot rest එකේ ප්‍රධාන කාර්යය වෙන්නේ අපේ කකුල් දෙක නිවැරදි ඉරියව්වට තියන එක. ඉතින් මේ ප්‍රධාන කාර්ය කරන ගමන්ම ඊට අමතරව අපිට තවත් දෙයක් මේක හරහා ලබා ගන්න පුළුවන්. ඒක තමයි අපි මෙන්න මේ විදිහට එක දිගට වැඩ කරනකොට අපිට එන කම්මැලිකම, ඒ වගේම තමයි අපිට එන නිදිමත, ඒ වගේම තමයි අපිට එන ස්ට්‍රෙස් එක නැති කරගන්න අපිට පුළුවන් මෙන්න මේකේ තියෙන මේ රෝලර්ස් භාවිතා කරලා අපේ යටිපතුල් පිරිමදින්න. එහෙම නැත්නම් අපි කියනවා මේ යටිපතුල් මසාජ් කරගන්න හැකියාව තියෙනවා මෙන්න මේ රෝලර්ස් භාවිතා කරලා. මේකේ මතු පිට ටිකක් ගොරෝසු විදියට නිර්මාණය කරලා තියන්න හේතුව තමයි අපේ කකුල් දෙක එකපාරට ලිස්සලා යන්නේ නැති වෙන්නත්, ඒ වගේම තමයි මෙන්න මේ තියෙන රෝලර්ස් වලින් අපේ යටිපතුල් මසාජ් කරගන්න. මේකෙන් ඕගොල්ලන්ට ලැබෙන අමතර වාසිය තමයි ඕගොල්ලන්ගේ ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් අපේ කකුල් දෙකේ තියෙන ලේ ගමනාගමනය නිසියාකාරව ක්‍රියා කරනවා වගේම නැත්නම් බ්ලඩ් ප්‍රෙෂර් එක හරියටම තියාගන්න උදව් වෙනවා. ඉතින් මේකෙන් ඕගොල්ලෝගේ මානසික නිදහස, එහෙම නැත්නම් අපි කියනවා මෙන්න මේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න, කම්මැලිකම අඩු කරගන්න, ඒ වගේම තමයි ඕගොල්ලෝගේ කරන කාර්යය හරි ෆෝකස් එකක් තියාගෙන කරන්නත් මෙන්න මේක හේතුවක් වෙනවා. මේකට හොඳම විසඳුමක් තමයි මෙන්න මේ ergonomic foot rest එක. මේක නිකන් ප්ලාස්ටික් කෑල්ලක් විතරක් නෙවෙයි. ඉතින් මෙන්න මේ foot rest එක ඕගොල්ලන්ට මිලදී ගන්න වෙබ්සයිට් ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් මෙන්න මේක ඕගොල්ලන්ට ලංකාවේ මුදලින් රුපියල් 5000ත් 6000ත් අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩෙලිවරි චාර්ජස් එක ඕගොල්ලන්ට රුපියල් 6500ක වගේ මුදලක් දීලා මෙන්න මේක ඕගොල්ලෝගේ ගෙදරටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මම පහලින් දීලා තියෙන ලින්ක්ස් මේකට ගිහිල්ලා ඕගොල්ලෝ මේක බයි කරන්න පුළුවන්. එහෙමනම් අදට ගිහිල්ලා එන්නම්. මතක ඇතුව ඕගොල්ලෝ ෆලෝ කරලා නැත්නම් මම ෆලෝ කරන්න. ඒ වගේම තමයි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙමනම් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරගෙන තවත් දවසකින් හම්බ. හැමෝටම සුබ දවසක්.